සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම. ඉතින් වසර 18කට පසුව IPL ශූරතාවයක් දිනාගත් රොයල් චැලෙන්ජර් බැංගලෝර කණ්ඩායම පිළිගැනීමේ උත්සවයේදී ජූනි 4 වෙනි දින චින්නත් ස්වාමි ක්‍රීඩාංගණයේදී සිදු ඛේදවාචකයක් සම්බන්ධයෙන් තමයි අද අපි කතා කරන්නේ. ඉතින් මෙම සිදුවීම නිසා 11 දෙනෙකු මියගොස් පුද්ගලයන් 50කට වඩා අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙම හේතුව නිසා සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබෙන බව අපට දැනගන්නට ලැබී තිබෙනවා. ඉතින් ඇත්තටම ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් RCB කණ්ඩායමට වසර 18කට පසුව කුසලානයක් දිනා දීමට උරදුන් ක්‍රීඩකයෙක්. ඉතින් මෙම පැමිණිල්ල ගොනු කරලා තියෙන්නේ ප්‍රබල සමාජ ක්‍රියාකාරී පුද්ගලයෙක් වන HM වෙංකටේෂ් කියන පුද්ගලයායි. කම්බන් පාක් පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ කෝලි IPL සූදුව ප්‍රවර්ධනය කිරීම සහ ඛේදවාචකයට සම්බන්ධ පිරිස උසිගැන්වීම සම්බන්ධව චෝදනා එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ සම්බන්ධව පරීක්ෂණයක් සිදු කිරීමට පොලිසිය දැනට කටයුතු කළා නැහැ. ඒ වගේම කර්ණාටක ප්‍රාන්තයේ ක්‍රිකට් සංගමයේ නිලධාරීන්ට අතුරු සහනයක් ලබා දුන් කර්ණාටක මහාධිකරණය ඔවුන්ට එරෙහිව බලහත්කාර ක්‍රියාමාර්ග නොගන්නා ලෙස පොලිසියට නියෝග කළා තියෙනවා. අධිකරණය මෙම නඩුව ජූනි 9 වෙනිදාට කල් දමා තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් ජූනි 5 වෙනි දින බැංගලෝර පොලිසිය රොයල් චැලෙන්ජර් බැංගලෝර ෆ්‍රැන්චයිස් DNA එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගමට එරෙහිව සාපරාධී මිනීමැරුම් සහ නීති විරෝධී රැස්වීම් ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නඩු පවරා තිබෙනවා. ඉතින් පොලිසියේ කිහිප දෙනෙක්ට වැඩතහනම් කිරීමට කර්ණාටක මහා ඇමති කටයුතු කළා තියෙනවා. ඉතින් ඇත්තටම රොයල් චැලෙන්ජර් බැංගලෝර කණ්ඩායම වසර 18කට පසුව තමයි කුසලානයක් දිනාගත්තේ. ඉතින් ඇත්තටම එය සතුටක් උනේ නැහැ. අවසානයේ ඛේදවාචකයෙන් තමයි අවසන් උනේ. ඉතින් මේ ගැන ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.